මේ සටන්කාමී කුජගේ මාරුවක් සිද්ධ වෙනවා මේෂ රාශියට පැමිණෙනවා. මැයි මාසෙ වෙන්න පුළුවන්, ජුනි මාසෙත් පුළුවන්, ජූලි මාසෙත් මැද හරි වෙන්නත් පුළුවන් මම මේ කියන පලාපල ප්‍රමාණය. අර තදට පායනවා කියලා කිව්ව ගමන් ඒ කාර්ය කිව්වා අප්‍රේල් මාසේ 19 වෙනිදා පස්සේ ටික වහිනවා. මැයි 11 කියන්නේ දරුණු දවසක්. රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ඒවියේෂනයන් බවට ඔබට බොහෝ සෙයින්ම බලපාන්න ඉඩ තියෙනවා. මෙන්න මේක හරි වාසනාවන්තයි. මේ අනුව ඔබගේ යාළුවෝ, මිත්‍රාදීන්, ඥාතීන් අතර ඔබ ඉතාමත් ජනප්‍රිය වෙනවා. අයිවන් සුබ දවසක්. ඉතින් සුබ නාලිකාවට අපි අදත් ආදරයෙන් ගෞරවයෙන් ඔබ පිළිගන්නවා. ඉතින් අපිත් සමග හැමදාමත් සිටින ඔබ. ඉතින් මාතෘකාව දකින්නට ඇති අපි මැයි මාසයේ සිදුවෙන විශේෂ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් එකට කතා කරන්න යන්නේ. අපි සමහරක් වෙලාවට තනි ග්‍රහමාරු සම්බන්ධයෙන් කතා කරා වුණාට අපි අද සූදානම් ටිකක් වෙනස් ආකාරයේ මේ ටික ඔක්කොම ගත්තාම කොහොමද ඔබගේ ලග්නවලට පෞද්ගලිකව බලපාන්නේ කියන කාරණේ තමයි කතා කරන්න යන්නේ කෙටියෙන්ම කිව්වොත් එහෙම. මොකද සමහරක් වෙලාවට එක ග්‍රහමාරුවකින් ඔබට මෙහෙම වෙනවා කියලා කිව්වම තව එකකින් එහෙම එක ගලපනවට වඩා අපි හිතුවා මේ ටික ඔක්කොම එකතු කරලා අපේ විශේෂඥයෙක් විදිහට අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී දෙව්සඳ පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා ඒ කියන්නේ අපේ ආර්ය තිලක මහත්මයා අපිට ඕනේ විශේෂ වැඩක් ගෙන එන්න තමයි අද හදන්නේ. ග්‍රහමාරු ටික ඔක්කොම එකතු කරලා ඔබගේ ලග්නයට කොහොමද කියලා පොදු බලාපලයක් කියන්න තමයි මේ සූදානම. එහෙනම් ආර්ය තිලක මහත්මයා ආයුබෝවන්. ඔබටත් ආයු බොහෝ වේවා. හොඳයි. ඉතින් මම ඊට අමතරව මතක් කරනවා මේ අපේ නාලිකාව subscribe කරන්න. ඒ වගේම ආර්ය තිලක මහත්මයා ඔබට මුණ ගැහෙන්නට පුළුවන් ඔබගේ ජ්‍යොතිෂ කටයුතු සඳහා එන්න suba.lk වෙබ් අඩවියට. එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම අපේ දෛනික ලග්න පලාපල ලබා ගන්නට පුළුවන් හච් සහ ඩයලොග් දුරකථන වලින් එකත් මම මතක් කරනවා. එහෙනම් ආර්ය තිලක මහත්මයා අපි වැඩසටහන පටන් ගමු. ඇත්තටම දැන් මටත් පැහැදිලි කරලා දෙන්න මොකද්ද මේ ග්‍රහමාරු පහ මොන විදියටද සිද්ධ වෙන්නේ. ඒතකොට මේකේ බලපෑම් මොනවාද කියන එක අපි මුලින්ම කතා කරලා පස්සේ ලග්න වලට යමු. අපි මේ දැන් ලග්නේ කියනකොට ප්‍රථමයෙන්ම මේ ග්‍රහමාරු ගැන කියන්න ඕන තමයි. සුජි මහත්තයා මැයි මාසේ 11 වෙනිදා දහවල් 12:47ට කුජ ග්‍රහයා මේෂ රාශියට ගත වෙනවා. මේෂ රාශියේ ලග්නාධිපති හැටියට සඳහන් වෙන්නේ කුජ සටන්ක්‍රාමී ග්‍රහයා. ඊගාට කේන්දරේ මේ මුළු මහත් ලෝකයේම බාර වෙන්නේ කුජ ග්‍රහයාගේ අතට තමයි තියෙන්නේ. මේ සටන්කාමී කුජගේ මාරුවක් සිද්ධ වෙනවා මේෂ රාශියට පැමිණෙනවා. ඒක 11 වෙනිදා. මැයි මාසේ 14 වෙනිදා දවස් 3කට පස්සේ උදේ 11:11ට සිකුරු ග්‍රහයා මිථුන රාශියට පැමිණෙනවා. ඒ 14 වෙනිදා. ඊට පහුවෙදා ඒ කියන්නේ මැයි මාසේ 15 වෙනිදා උදේ පාන්දර 12:30ට බුධ ග්‍රහයා උසබ රාශියට පැමිණෙනවා. ඒ දවසේම ඒ කියන්නේ මැයි 15 වෙනිදාම උදේ අරක 12:30ට වෙන්නේ උදේ 6:22ට රාජ්‍යකාරක රවි ග්‍රහයත් උසබ රාශියට පැමිණෙනවා. ඒකට උසබ රාශියට ග්‍රහයු දෙන්නෙක් පැමිණලා තියෙනවා. ඒ ඉවර වෙලා අර ඔබේ අර හිතන කියන වෙසක් පොය දවසට ඉස්සෙල්ලා දවසේ ඒ කියන්නේ මැයි මාසේ 29 වෙනිදා උදේ 11යි පහුවෙලා විනාඩි 12ට බුධ ග්‍රහයා මිථුන රාශියට ගත වෙනවා. මේක මැයි මාසයේ තීර්ණාත්මක මාසයක් බවට පත් කරනවා. දැන් මම කියන්නේ මෙන්න මේ කාල සීමාව තුල මේ දැන් මැයි මාස 29ක් තියෙනවනේ බුධ මිථුන රාශියට පැමිණීම. මෙන්න මේ රාශින් මේ හේතුන් මත මේ මැයි මාසෙට විතරක් නෙවෙයි. දැන් නැවත මේ කුජ්ජේ ඉන්නේ ජූලි මාසෙ වෙනකන් මෙතනම ඉන්නවා. ඒතර ඒ වගේ මේ ග්‍රහයෝ ඉන්න තාක්කල් මේ පරිසරන නිසා මැයි මාසෙ වෙන්න පුළුවන්, ජුනි මාසෙත් පුළුවන්, ජූලි මාසෙත් මැද හරි වෙන්නත් පුළුවන් මම මේ කියන පලාපල ප්‍රමාණය. ඔබට ඒ විදිහට තමයි මාස එකමාරක් දෙකමාරක් විතර දෙකක් විතර දෙකමාරක් විතර කාලයක් මේ කියන අවධියට තමයි ලග්න පලාපල ගෙනෙන්න සූදානම් වෙන්නේ. එතකොට අපිට මේ පොදුවේ ගත්තොත් මේ ග්‍රහමාරු ටිකත් එක්කම රට සම්බන්ධයෙන් මොනවද තියෙනවද කියන්නේ නැත්නම් අපි ඒක වෙනම කතා කරනවද කොහොමද? රට ගැන කතා කරන්න නම් ගොඩාක් දේවල් තියෙනවා. රට ගැන ඒක වෙනම කතා කරමු. මොකද විශේෂයෙන්ම රට ගැන මට
ඔබට ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කරුණු කාරණා රාශියක්ම මම දැකලා තියෙන මේ ග්‍රහ මාරුත් එක්කයි බුදුදහමත් එක්කයි විශ්වය පිළිබඳවයි මේ සියලු දේවල් එක්ක ඒවා අපි මම මිට කලිනු කියලා තියෙන ඔබට මතක ඇති වෙනත් වැඩසටහනක් කියලා තියෙනවා මැයි මාසේ 11 වෙනිදා වෙනකොට මීට මාස 3-4කට ඉස්සෙල්ලා කියලා තියෙනවා මේ අර තදට පායනවා කියලා කිව්ව කාලේ ඒ කාලේ කිව්වා මැයි අප්‍රේල් මාසේ 19 වෙනිදා පස්සේ ටික වහිනවා මැයි 11 කියන්නේ දරුණු දවසක් කියලා. ඉතින් දැන් මම හිතන්නේ දැන් ওই කාලගුණ විද්‍යා එකෙන් කියනවා අද 11 වෙනිදා මේ මොකද එනවා කියලා. අවුපීට් නෑ. ඔව් ඒ වගේ ඊට වඩා භයානක දේවල් සිද්ධ වෙනවා අපට ඉදිරියේදී. ඒවා අපි වෙනම කතා කරමු ග්‍රහ මාරු සහ ග්‍රහ යුද්ධ තියෙන. මේ ග්‍රහ යුද්ධත් එක්ක කතා කරමු. අපි අද මේ ලග්න පලාපල පිළිබඳව වැඩසටහන ගෙනියමු. පොදුවේනේ. ඔව්. හරි. එහෙනම් අපි සූදානම් වන්නේ ඔබගේ ලග්නය අනුව පෞද්ගලික ලග්නය අනුව කොහොමද කියන කාරණේ කතා කරන්නට. ඉතින් suba.lk වෙබ් අඩවියට එන්න අපේ ආරිතික මහත්මයා හමුවන්නට පුළුවන්. ඒ වගේම ඔබට වෙබ් අඩවියට එන්න යම් කිසි අපහසුතාවයක් තියෙනවා නම් අපිට පුළුවන් සම්බන්ධ කරගන්න අපේ WhatsApp අංකයෙන් අපි සූදානම් ඔබව එතුමන්ට සම්බන්ධ කරලා දෙන්න ඕනෑම ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් ඉෂ්ට කර ගැනීම සඳහා. ඉතින් ඒ වගේම අපේ දෛනික ලග්න පලාපල ඩයලොග් සහ හච් දුරකථන වලින් ලබා ගන්නට පුළුවන් කියන එක මම මතක් කරා කලින් වගේ. ඉතින් ඒ වගේම අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම අපේ පරණ වැඩසටහන් බලන්න ආරිතිලක මහත්මයා කියලා තියෙනවා මේ අද ඊයේ එහෙම නෙමෙයි අවුරුදු ගණන් ඉඳලා පිටිපස්සට කියලා තියෙනවා. හැබැයි මේ වර්ෂයේදී මේ කාලයේදී විය හැකි දේවල් සම්බන්ධයෙන් කියලා තියෙනවා. එතකොට ඔබට පුළුවන් මේ කියන දේවල් ඉස්සරහේදී වෙනවද නැද්ද කියන එක එතනින් බලා ගන්න. මොකද එතන සමහර දේවල් අද වෙන දේවල් එදා කියලා තියෙනවා. ඒ නිසා පැහැදිලිවම ඔබට යම්කිසි අදහසක් ගන්නට පුළුවන් මේ අපි ගෙනෙන ලග්න පලාපල වලින් ඔබගේ ජීවිතය හැඩගස්වා ගන්න. ඉතින් අපි හැමදාමත් කියනවා වගේ ජීවිතය සුබ කරගන්න තමයි අපි suba.lk විදිහට අපි ආරිතිල්ක මහත්මයාට උත්සාහ කරන්නේ. හොඳයි එහෙනම් ආරිතිල්ක මහත්මයා අපි මේෂ ලග්නය. ඔව්. මේෂ ලග්නය. මේෂ ලග්න ඔබ මේ වෙලාවේ ගත කරන්නේ සෙනසුරුගෙන් උදා වුණු අවුරුදු 7මාරක ඒ රාෂ්ට්‍රකයක්. විශේෂයෙන් මේක මතක තියාගන්න. ඒ රාෂ්ට්‍රකේ පළමු අවුරුදු 2මාරෙන් දැන් අවුරුදු 1මාරක් විතර ගත වෙලා තියෙනවා. නමුත් එහෙම ඒ රාෂ්ට්‍රකයක් ගත කරන ඔබගේ කේන්ද්‍රස්ථානයේ ධර්ම කෝණය බලවත් වීම නිසා ධනය බලය නොඅඩුවම ලැබෙන කාලයක්. ධර්මානුකූලව විද්‍යානුකූලව ඉවසීමෙන් යුතුව Tamanගේ ජීවන රටාව පුරුදු පුහුණු කරගන්න බලන්න. ඒක තමයි ඔබ කළ යුතුම මේ වෙලාවේ කළ යුතුම දේ. මේ දිනවල සහ ඉදිරියට රටේ පවතින නොසන්සුන්කාරී තත්ත්වයන් නිසා ඒ ව්‍යසනයන් බවට ඔබට බොහෝ සෙයින්ම බලපාන්න ඉඩ තියෙනවා. ඒ වයින් ප්‍රවේශන වෙනවා. මොකද ස්වභාවික විපත් වලිනුත් ඔබට ඒ රාෂ්ට්‍රකයක් ගත කරන නිසා තමයි ඔබ ඒවටත් මුහුණ පාන්නට ඔබට අවස්ථාව ලැබෙවි මුහුණ පාන සිද්ධ වේවි. ඒවෙන් ගැලවෙන්න අර මම කිව්වාගේ ධර්මානුකූලව හා විද්‍යාත්මකානුකූලව ජීවත් වෙන්න ඔබට එතකොට වාසනාව රැක ගන්න පුළුවන්, රඳව ගන්න පුළුවන් වාසනාව උදා වෙනවා. හොඳයි. ඉතින් ඔන්න ওই විදිහට තමයි අපි මේ ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් එකතු කරලා සාමාන්‍යයෙන් අපේ ආරිතක මහත්මයා කිව්වා මාස එකමාරක් දෙකමාරක් වගේ කාලයක් තුළ බලපාන අනාමික ප්‍රමාණයක් අපි මේ කතා කරන්නේ. ඉතින් මේවා සම්බන්ධයෙන් ඔබ ගත යුතු දේ ගන්න ඒ වගේම අනාගතයේ සැලසුම් කරන්න කියලා අපි ආරාධනා කරනවා. එහෙනම් suba.lk වෙබ් අඩවියට එන්න. එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න අපි සූදානම් ආරිතලක මහත්මයා සම්බන්ධ කරලා දෙන්න සහ ඕනෑම ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් ඉෂ්ට කරලා දෙන්න. හොඳයි. ඉතින් එහෙනම් අපි යන් ඊළඟ ලග්නය වෘෂභ. ඔව්. වෘෂභ ලග්නය. වෘෂභ ලග්නය කියන්නේ මේ වෙලාවේ හොඳ වාසනාවන්ත ලග්නයක්. සුභවාදී, අවිහිංසාවාදී සිතුවිලි මුල්වන සියලු ආකර්ෂණ ප්‍රතිරූපයන් ඔබට ලැබෙන කාල සීමාවක් තමයි මේ කාලේ. මොකද බුද්ධ ග්‍රහය, බුද්ධියට අධිපති ග්‍රහය මයි මාසේ 15 වෙනිදා ඔබගේ ලග්නයට පැමිණෙනවා. ඒ වගේම එදාම තමයි රාජ්‍යකාරක රවි ග්‍රහය ඔබගේ ලග්නයට පැමිණෙන්නේ. එතකොට මෙතන බලන්න ඔබට තියෙන හොඳ වාසනාවන්ත කාලයක් ගත වෙලා තියෙනවා. හැබැයි ඔබ මේ අර රාජ්‍යකාරක ග්‍රහයක් රවිත් පැමිණීම සමගම ඔබ ටිකක් මුරණ්ඩු ගතියක්, දරදඬු ගතියක්, රාජ්‍ය ගතියක් වගේ පෙන්වන්න අහංකාර ගතියක් ඔබේ තුල ඇති වේ. ඒකෙදි ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය මේ සියල්ලම ඉවත් කරලා ඔබ සංසුන්ව ධාර්මිකව ජීවත් වුණොත් ඔබට ජයග්‍රහණය කරන්න පුළුවන්. මොකද ඔබ ජයග්‍රහණ වාසනාවක ඉන්න නිසා බුද්ධියෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්.
රාජ්‍ය බලෙන් ජයග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා වෘෂභ ලග්න හිමියට තාමත් වාසනාවන්ත කාලයක් තමයි මේ මාසේ කහමාර දෙක තුල කාලය තුල පවතින්නේ. හොඳයි. ඉතින් එන්න අපේ වෙබ් අඩවියට suba.lk වෙබ් අඩවිය ඒ වගේම අපේ නාලිකාවත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම දෛනික ලග්න බලාපොළ ඩයලොග් සහ හච් දුරකථන වලින් ඔබට ලබා ගත හැකියි. එහෙනම් මේ ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් කතා කරන්නේ මේ මාසයේ සිද්ධ වෙන. අපි යනවා ඊළඟ ලග්නය මිතුන ලග්නය. මිථුන ලග්න හිමියා. මිථුන ලග්න හිමියට අවුරුදු 12කට සැරයක් තමයි ගුරු ග්‍රහය මිථුන රාශියට පැමිණෙන්නේ. එතකොට මේකේ තවමත් ඉන්නේ ගුරු මිථුන රාශිය තුල. ඒක තියෙනවා ජුනි මාසේ දෙවනිදා වෙන තුරු. මේ වෙලාවේ ඒ තියෙන අවස්ථාවටම මැයි මාසේ 14 වෙනිදා සිකුරු ග්‍රහය ඒ කුමෝල ග්‍රහයත් සිකුරු ග්‍රහයත් මිථුන රාශියට පැමිණෙනවා. ඒ වගේම මැයි මාසේ 29 අර මේ හරක් මරණ දවසට පස්සෙන්ද දවසේ ගවයන් මරණ දවසට පස්සෙන්ද දවසේ 29 වෙනිදා පොයේ දවසට වෙසක් පොයේට ඉස්සෙල්ලා දවසේ එනවා බුද්ධියට අධිපති බුධ ග්‍රහය මිථුන රාශියට. මෙන්න මේක හරි වාසනාවන්තයි. මේ අනුව ඔබගේ යාළුවෝ මිත්‍රාදීන් ඥාතීන් අතර ඔබ ඊටම ජනප්‍රිය වෙනවා. ඔබගේ යම්කිසි අදහසක් ප්‍රකාශ වුණාද ඒවා සාර්ථක කරගන්නටත් වාසනාවක් උදා වෙනවා. ඊටම ජනප්‍රියතාවයකට පත්හා ඔබ ජයග්‍රහණය කිරීම සඳහා ඔබට හොඳම කාලයක් උදා වෙලා තියෙන්නේ මේ වෙලාවේ. ඔබ බුද්ධිය පාලනය කරගෙන යනවා. ඔබ බුද්ධියෙන් කටයුතු කරනවා. ඒ වගේම ඔබට තියෙනවා ලැබීම් අතින් සිකුරුත් ඉන්නවා. ඒ වගේම තමයි වාසනාවන්ත ගුරු ග්‍රහයත් ඉන්නවා ජුනි මාසේ 2 වෙනිදා වෙනකන්. ඔබ හැම පැත්තෙම ජයග්‍රහණය කරනවා. ඔබට වාසනාවන්ත කාල සීමාවක් වේවා කියලා මාත් ප්‍රාර්ථනා කරනවා. හොඳයි. ඔන්න හොඳම කාලයක් උදා වෙනවා කියලා තමයි අපේ ආර්ථික මහත්මයා කියන්නේ මිථුන ලග්නය හිමියට. ඔන්න ඔබ අවධානය යොමු කරන්න සහ ජීවිතය සාර්ථක කරගන්න කියලා අපි ආරාධනා කරනවා. ඉතින් ඒ නිසා තමයි අපි ඉන්නේ හැම වෙලාවෙම ඊටත් වඩා සාර්ථක කරගන්න කොහොමද ඔබගේ පෞද්ගලික ලග්නයට අනුව ඔබගේ පෞද්ගලික වේලාව අනුව කොහොමද ඔබගේ අනාගතය කියලා බලා ගන්න ඕන. මිථුන ලග්න හිමියෙක් නම් එන්න suba.lk වෙබ් අඩවියට. එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. ආර්ථික මහත්මයා සම්බන්ධ කරලා දෙන්න අපි සූදානම්. කොහොමද මේ කිරියෙන් පැණියෙන් උතුරන කාලේ කොහොමද කියලා බලලා දෙන්න. හොඳයි. එහෙනම් මේ ග්‍රහමාරු පහ කොහොමද කටක ලග්නේ? ඔව්. කටක ලග්න හිමියන්ට විශේෂයෙන්ම ඔබට සිත ශාන්තිය යහපත ලැබෙන කාලය. අධ්‍යාපන කටයුතු වලට තාමත් කාලය. ඒ වගේම තමයි දැන් මැයි මාසයේ ඔබට ඔබගේ ලග්නයට කිසිම ග්‍රහයක් නැතුණා ජුනි මාසයේ එනවා. ඔන්න බලන්න. ජුනි මාසයේ දෙවනිදා අර මම කියවනේ මිථුන රාශියේ සිටිනවා කියලා ගුරු ග්‍රහය. අන්න ගුරු මිථුන රාශියේ සිට පැමිණෙන්නේ ඔබගේ ලග්නයට කටක රාශියට. ගුරු එනවා මයි ජුනි මාසේ 2 වෙනිදා. ඒ වගේම ජුනි 8 වෙනිදා සිකුරුත් එනවා කටක රාශියට. මෙන්න මේ හේතුන් මත කටක රාශිය ඉතාමත් වාසනාවන්ත ලෙසම කටයුතු කරනවා. ඔහුගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. යහපත ඉෂ්ට වෙනවා. අධ්‍යාපනය ලබන අයට හොඳට අධ්‍යාපන කටයුතු කරගන්නට පුළුවන්. ඔවුන් නොයෙකුත් තරංග විභාග වලට ඉදිරියපත් වෙනවා. තරංග විභාග වලින් ජය ගන්නවා. ඒ වගේ වාසනාවන්ත කාලයක් තමයි බොහෝ අයගේ උදව් උපකාර ලැබෙනවා. සම්පත් ලැබෙනවා. සියලු දේවල් ලැබෙනවා. කටක ලග්න හිමියන් තාමත් වාසනාවන්ත කාලයක් ගත කරන්නේ මේ මාස දෙක වගේ කාලය තුල. ඔබටත් ඉතින් අර යම් බාහිර බලපෑම් වලිනුත් පීඩා වලිනුත් ඔබ හානි වෙන්නට ඉඩ තියෙනවා. ඔබට යම්කිසි රාත්‍රියක් තියෙන නිසා තත්ත්වයක් තියෙන නිසා ඒ වෙනුත් බේරලා ඔබ ධර්මානුකූලව ඔබේ කටයුතු සාර්ථක කරගන්න ඔබට වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙනවා. හොඳයි. දේවසන්ද පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ආරිතලක වත්තගේ මහත්මයා මේ ඔබට ගෙන එන්නේ මැයි මාසයේ සිදුවීමට නියමිත සහ සිදු වෙමින් පවතින ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් මම නැවතත් මතක් කරන්නේ. ඉතින් ඒ ඔක්කොම එකතු කරලා ඔබගේ ඉදිරි මාසයක් සහ දෙකක් වගේ කාලයක් තුළ කොහොමද ඔබගේ අනාගතය තීරණය වෙන්නේ, නැත්නම් ඔබට වෙන්න තියෙන සුබවාදී දේවල් මොනවාද කියන එක තමයි විශේෂයෙන්ම අපි මේ කතා කරන්නේ. හොඳයි. අපි යනවා එහෙනම් සිංහ ලග්නයට. මම ආරාධනා කරනවා තාමත් අපේ නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා. සිංහ ලග්නය. ඔන්න අභිමානයෙන් යුක්තව ඉදිරියට යන්න පුළුවන් කාලයක් ඔබට අවිලා තියෙනවා. සිංහ ලග්න හිමියා මේ වෙලාවේ රාෂ්ටකයක් තිබුණත් දැන් ඒක අවසන් වෙමින් පවතිනවා. නමුත්
සිංහල ග්‍රහමාරු අනුව මේ තියෙන රයි මාරුව, පුද මාරුව, කුජ මාරුව, සහ සිකුරු මාරුවයන් සහ ගුරු මාරුව ජුනි මාස දෙවනදා සිද්ධ වෙන ගුරු මාරුවත් එක්ක සිංහ ලග්න හිමියන්ට අභිමානයෙන් නැගී හිටින්නට ඔබට ඕනෑම දෙයක් හිතුවද හිතපු දේ සාර්ථකව ඉදිරියට කරගෙන යන්න වාසනාවක් උදා වෙලා තියෙනවා. අධ්‍යාපන කටයුතු වල ඔබ විදේශගත වෙලා යන්න බලාපොරොත්තු වෙන ඉන්නවනම් ඒ සිහිනය සැබෑ කරගන්න ඒ වගේ වාසනාවන්ත කාලයක් ඔබට ඉදිරිපත් වෙලා තියෙනවා. ඔබ ලැබිලා තියෙනවා. ඒ වාසනාවන්ත කාලේ උපරිම ප්‍රයෝජනය ගන්න කියලා මම මේ මොහොතේ කියන සිංහ ලග්න හිමියන්. හොඳයි. ඉතින් අපේ ආරේතිලක වත්තගේ මහත්මයා ඔබට මුණ ගැහෙන්නට අවශ්‍යතාවයක් තියෙනවා නම් මොකක් හරි ජ්‍යොතිෂ කටයුත්තක් සිදු කරගන්න. එන්න අපේ වෙබ් අඩවියට suba.lk. එහෙම නැත්නම් අපගේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න අපි සම්බන්ධ කරලා දෙන්නම්. ඒක මතක් කරගන්න. හොඳයි. මේ ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් කතා කරන්නේ මේ 11 වෙනිදා ඉඳලා ජූනි 2 වෙනිදා දක්වා. එතකොට ඔබගේ ලග්නයට අනුව ඔබගේ අනාගතයේ කොහොමද මාස දෙකමාරක් වගේ කාලය කියන එක තමයි මේ අපි කතා කරමින් සිටින්නේ. නැවතත් මම මතක් කරනවා. එහෙනම් අපි යනවා ඊළඟට කන්‍යා. කන්‍යා ලග්න හිමියට මේ මාසේ 11 වෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකම් සාමාන්‍යයෙන් පීඩනය වලට ලක් වෙනවා. යම් බලපෑම් වලට පීඩනයට ලක් වෙනවා. හැබැයි ඒක දින දෙක තුනක් තමයි තියෙන්නේ. මොකද 11 වෙනිදා ඒකමාරුවත් 15 වෙනිදා ග්‍රහමාරුවත් දක්වා පමණයි. මේ මොහොතේ ඔබේ මේ මානසිකත්වය සුභවාදීව කරගන්නට ඔබ භාග්‍යයක් උදා කර ගන්නවා 15 වෙනිදා පස්සේ ඔබට ඒ ලබන භාග්‍යය අර ඔබගේ දැන් වැටෙන මානසිකත්වය නැවත නගා සිටවන්නට වාසනාව තියෙනවා 15 වෙනිදා පස්සේ එතෙක් ඔබ ධර්මානුකූලව කටයුතු කරගෙන යන්න ඔබට මේ ඉදිරි කාල සීමාව ඉතාමත් වාසනාවන්ත වෙනවා. ඒ වාසනාවන්ත කාලෙන් ජයග්‍රහණය කරගන්නට අර ඔබට තිබෙන බාධක දුරු කරගන්නට ඔබගේ මනස ඉතාමත් මානසික පීඩනය නැති කරගන්නට වාග්ය වාසනාව උදා වේවා. ඒ සඳහා ධර්මානුකූලව කටයුතු කරන්න කියලා මම මේ මොහොතේ කන්‍යා ලග්න හිමියන්ගෙන් ඉල්ලීමක් කරනවා. පොරුන්දම් පරීක්ෂාව විවාහ මංගල සුබ මුහුර්ත ජන්මපත්‍ර පිළියෙල කිරීම සහ පරීක්ෂාව අනිකුත් සියලුම නැකත් සාදාගන්න දැන්ම suba.lk වෙත පිවිසෙන්න. හොඳයි. ඉතින් අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් ඔක්කොම කියන්නේ අපිත් එක්ක ඉන්න suba.lk වෙබ් අඩවියත් එක්ක නැත්නම් අපේ නාලිකාවත් එක්ක ඉන්න අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් හැම වෙලාවෙම කියන්නේ ඔබ ධර්මානුකූලව ජීවත් වෙන්න. ඉතින් ඇත්තටම එහෙම සිද්ධ කරන්න පුළුවන් නම් මේ ගොඩක් බාධක කරදර අඩු වෙයි කියන එක තමයි අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන්ගේ උපදෙස්. ඉතින් ඔබ උපරිම හැම වෙලාවෙම ඒ උපදෙස් පිළිපදින්න කියලා අපි නාලිකාව විදියට ආරාධනා කරනවා. ඉතින් ඔබට ඒ ASCII සිද්ධ වෙනවා නම් ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න එන්න අපේ වෙබ් අඩවියට. වෙබ් අඩවිය ඔබට හිතෙනවා නම් යන්න අපහසුයි කියලා අපේ මේ තිරේ දිස්වන WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. ඒකට අපි සූදානම් මෙතුමන්ලව සම්බන්ධ කරලා දෙන්න. හොඳයි. එහෙනම් ඊළඟට අපිට තියෙන ආර්ථික මාත්‍යා තුලා ලග්නේ නේ. ඔව්. අන්න තුලා ලග්න හිමි ඔබට බලාපොරොත්තුව ඔන්න හරි යන්න ඕන තැනකට යන්න. හැබැයි යුද්ධ කරන රටවලට යන්න එපා. මොකද හිතන්න එපා යුද්ධේ ඉවරයි කියලා. දැන් නැවතිලා කියලා අයිවට ගිහිල්ලා අමාරු වෙන්න එපා. ඔබගේ 159 ධර්ම කෝණේ අනුව ඔබගේ විදේශගත වීමේ සිහිනය ඔන්න සැබෑ වෙනවා. මෙන්න මේ කාල සීමාව තුළ ජූනි මාසෙත් මැයි මාසෙත් අතර ඔබගේ විදේශගත වෙලා ඔබ රැකියාවක් බලාපොරොත්තු වෙන හිටියනම් ඔබට අන්නේ වාසනාව උදා වෙනවා. ඒ වගේම ඔබ ඉන්න ප්‍රදේශයෙන් තමන්ගේ උපන් භූමියෙන් පිට ප්‍රදේශයක එහෙම විදේශගත වෙන්න නැත්නම් විදේශගත වෙන්න බලාපොරොත්තු වුණා නම් ඔබට ඒ අවස්ථාව ලැබෙනවා වගේම යන්න පුළුවන් වාසනාව තියෙනවා සාර්ථක වෙනවා. ඒ වගේම ඔබ එහෙම යන්නේ නැති අයට ඔබට ඔබ ඉන්න උපන් භූමියෙන් උපන් ස්ථානයේ උපන් ගමෙන් වගේ ප්‍රදේශයෙන් වෙන ප්‍රදේශයක ගිහිල්ලා ව්‍යාපාරයක් හරි එහෙම නැත්නම් රැකියාවක් හරි කිසියම් කටයුත්තක් කරන්න බලාපොරොත්තු වෙන හිටියනම් අන්න ඒක සාර්ථක වෙනවා. ඒකටත් යන්න බය නැතුව අත තියන්න ඒක සාර්ථක වෙනවා. ඔබට හොඳ වාසනාවන්ත කාලයක් උදා වෙලා තියෙනවා. ඔබට වඩාත්ම ශක්තිමත් වෙන්නේ විදේශයේ කියන එකත් මතක තියාගන්න. හොඳයි. ඔන්න සුබ ප්‍රවෘත්තියක් මම හිතන්නේ විදේශ ගත වීමට නියමිත ලග්න හිමියන්ට. ඉතින් එතකොට ඔබට හිතෙනවා නම් ඔබගේ වේලාව පරීක්ෂා කරගන්න ඕනේ කියලා නැත්නම් ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් ඉෂ්ට කරගන්න ඕනේ කියලා එන්න අපේ වෙබ් අඩවියට එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. ඒ වගේම නාලිකාවත් subscribe කරන්න කියලා ආරාධනා කරනවා ඉදිරි වැඩසටහන බලා ගන්න. හොඳයි. ඉතින් මේ ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් මේ කතා කරමින් සිටින්නේ. එතකොට කොහොමද ඊළඟ ලග්නය වෘශ්චික ලග්නය? වෘශ්චික ලග්නය ලැබීම් අතින් ඉතාමත්ම හොඳ
ලක්ෂණයක් බවට පත් වෙලා තියෙන උච්චක ලක්ෂණය. ඉඩකඩම් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන්. ඔබට මේ කාල සීමාව තමයි ඔබට නඩු හබ වලින් ඉඩකඩම් සඳහා නඩු හබ කිව්වනම් මොන තීන්දුව ලැබෙයි. එහෙම නැත්නම් ඒව සමාදාන කරලා ඒ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙයි, වාසනාවක් උදා වෙයි. කොහොම නමුත් ඔබට ඉඩකඩම් වලින් වාසි අත් වෙන විදිහට ඔබ බලාපොරොත්තු වුණු වාසියම ඔබට අත් කර ගන්නට වාසනාවක් තියෙනවා. ඒ සඳහා නිකම් බලාගෙන ඉන්න එපා. ධර්මානුකූලව ඔබ ඒ සඳහා මහන්සි වෙන්න, වෙහෙසෙන්න. එච්චර මහන්සි වෙන දෙයක් නෑ. ඔබට ඒව ලබා ගන්නට පුළුවන්. ඒ වාසනාව මේ මොහොතේ තියෙනවා. ජුනි මාසයේ අවසානයේ දක්වාම වූ කාල සීමාව තුළ ඉඩකඩම් සම්බන්ධව ඔබට තිබුණ නම් ගැටලුවක් ප්‍රශ්නයක් ඒක විසඳ ගන්න පුළුවන්. ඒකට මහන්සි වෙන්න වෙන ඔක්කොම අත්හැරලා ඔබට හොඳ කාලයක් ලැබිලා තියෙන්නේ. ලැබීම් අතින් ඉතාමත් වාසනාවන්ත කාලයක් ඔබට උදා වෙලා තියෙන උච්චික ලග්න හිමියන්. හොඳයි. ඉතින් ඔන්න තවත් උපදෙස් ලබා ගන්න ඕන නම් අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් හමුවන්න, අපේ ආරිත්‍ය මහත්මයා හමුවන්න. ඒකයි අපි ආරාධනා කරන්නේ. ඉතින් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න අපි සූදානම් හිතුවා සම්බන්ධ කරලා දෙන්න. හොඳයි. අපි එහෙනම් ඉක්මනින්ම යනවා ඊළඟට ධනු ලග්නය. ධනු ලග්න හිමියන්ට අති ප්‍රබල බලයක් උදා කරලා දීලා තියෙනවා. විශේෂයෙන්ම ආකර්ෂණයක් ඔබට උදා කරලා දීලා තියෙනවා. සමාජීය ආකර්ෂණයක් මේ මොහොතේ උදා වෙනවා. බලාපොරොත්තු ඉටු වෙනවා. ඔබගේ බලාපොරොත්තුව යම්කිසි අලුත් ව්‍යාපාරයක් කරන්නද, එහෙම නැත්නම් ඔබ අලුත් ස්ථානයක පදිංචියකට යන්නද, රැකියාවේ උසස් වීමක්ද ඔබේ බලාපොරොත්තුව. ඒ සියලු බලාපොරොත්තු ඉෂ්ට කරගන්නට වාසනාවන්ත කාලයක් දැන් ඔබට උදා වෙලා තියෙනවා. ඒවා හරියනවා ඔබට තියෙන්නේ. ඒ සඳහා ඔබ ක්‍රියාත්මක වෙන්න ඔබට ඒ අවස්ථාව තියෙනවා. මොකද ඔබට ඒ තරම් වාසනාවන්ත මොහොතක් තමයි මේ මොහොත ගත කරන්නේ. මේ ජුනි මාසෙත් මයි මාසෙත් කියන මාස දෙක තුන අතර මේ කාල සීමාව තුළ දෙකමාරක් වගේ කාලයක්. එනිසා ඒ අති ප්‍රබල බලය ඔබ පාවිච්චි කරන්න ධනු ලග්න හිමියන්ට ඉතාමත් ආකර්ෂණීය වූ බලයක් තමයි උදා වෙලා තියෙන්නේ මේ ග්‍රහ මාරුත් එක්ක. හොඳයි. ඉතින් එන්න අපේ වෙබ් අඩවියට ඒ වගේම අපේ නාලිකාවත් subscribe කරන්න. ඒ වගේම අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීන් හමුවන්නට ඔබට පුළුවන් අපේ ආරිතිලක මහත්මයා සම්බන්ධ කරගන්න ඔබේ ජ්‍යොතිෂ කටයුතු සඳහා අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න කියලා අපි ආරාධනා කරනවා. ඒ වගේම දෛනික ලග්න බලාපල ඩයලොග් සහ හච් දුරකථන මගින් ඔබට දැන් ලබා ගත හැකියි. හොඳයි. අපිට තියෙන ඊළඟට මකර ලග්නය. මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම ඇත්තටම හොඳ වාසනාවන්තයි. ධෛර්යය ලැබෙනවා. ඊගාවට ආකර්ෂණීය ලැබෙන කාලයක්. මොවුන් යම් කිසි ලොකු බාරදූර වගකීම් වැඩපිළිවෙලක් බාරගත්තා නම් ඒ වගකීම ඒ බාරගත්තු වැඩපිළිවෙල සාර්ථකව කරගන්නට වාසනාවක් තියෙනවා. කිසිම බාධාවක් නැහැ. ඔබට කාගෙත් හයිය ලැබෙනවා. අනිත් අයගෙත් සහයෝගය ලැබෙනවා. ඒ වගේම හොඳ ආකර්ෂණීය ලෙස ඒ කාර්යය ඉෂ්ට සිද්ධ කරනවා. ඔබ දැන් මේ මොහොතේ ඔබගේ රැකියාවට අමතරව තව වගකීමක් කාගේ හරි කිනම් හෝ වගකීමක් බාර අරගෙන තියෙනවා නම් ඒ වගකීම ඔබට සාර්ථකව ඉෂ්ට සිද්ධ කරගන්නට පුළුවන්. එවැනි දේවල් බය නැතුව බාර ගන්න. ඒ ඔබට ඒව ඉෂ්ට කරන්න පුළුවන්. ඔබට ඒ තුලින් වාසනාවක් උදා වෙනවා වගේම ඔබ හොඳ ගෞරවනීය නාමයක් ඔබගේ තුල ඇති කරගන්න පුළුවන්. ඔබටත් හොඳ කාලයක් ලැබිලා තියෙන මේ මාස එකමාර දෙක තුල. ඒ නිසා එවැනි දේවල් වලට බය නැතුව අත ගහන්න. ඔබගේ ව්‍යාපාර කටයුතුත් ඉතාම සාර්ථක වෙනවා, දියුණු වෙනවා. ඔබ විශේෂයෙන්ම යම්කිසි වගකීමක් බය නැතුව බාර අරගෙන ඒ වගකීම සාර්ථකව ඉෂ්ට කරගන්නට ඔබට වාසනාව ලැබෙනවා. හොඳයි. ඉතින් ඔන්න මේ අපිට පේන්න තියෙන විදිහට හැමෝටම සුබ කාලයක් තමයි උදා වෙන්න යන්නේ කියලා මට හිතෙනවා මේ කියන ලග්න පලාපල අහපුවම. ඉතින් කොමාරි මේ ඔබගේ ඉදිරි අනාගතය තව දුරටත් සාර්ථක කරගන්න එන්න super.lk වෙබ් අඩවියට එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් තියන්න. ආරිතිලක මහත්මයා එතෙන්දී ඔබට හමුවන්නට පුළුවන්. ඉතින් අපේ දෛනික ලග්න පලාපල සේවාව ඩයලොග් සහ හච් දුරකථන වලින් ලබා ගන්න පුළුවන් කියන එක මම නිතරම මතක් කරනවා. හොඳයි දැන් අපි එහෙනම් යන්න හදන්නේ අවසාන ලග්න දෙකට. ඒකෙන් පළවෙනි එක කුම්භ ලග්න. කුම්භ ලග්න හිමියන් මේ මොහොතේ ගත කරන්නේ සෙනසුරුගේ රාශියේ අවසාන අවුරුදු තහමාරේ අවසාන අවුරුද්දක විතර කාල සීමාවක් ලබන අවුරුද්දේ ජූලි විතරනකොට ඉවරයි. දැන් අවසාන වෙලාවට පොඩ්ඩක් කල්පනාවෙන් ඉන්න ඕන. ඔබ දන්නවා අර යන්න යක් කොරහත් ඉඳගෙන යනවා කියලා කියනවා වගේ ඔබට ටිකක් කිසියම් හෝ හිංසාවකට පීඩාවකට පත් කරන්න පුළුවන්. නමුත් මේ තියෙන ග්‍රහමාරුත් එක්ක ඔබට එවැනි දෙයක් එතන දරුණු දෙයක් පේන නැහැ. නමුත් ව්‍යාකූල වූ මනසක් ඔබ තුල ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒක සමතුලිතතාවයකට පත් කරගන්නට ඔබ අධිෂ්ඨාන කරගන්න ඕන.
ඔබගේ අරමුණු ටිකක් අමාරුවෙන් ඉෂ්ට සිද්ධ කරගන්නට තත්වයකට තමයිපත් වෙන්නේ. හැබැයි ඔබ ධර්මානුකූලව කටයුතු කරගෙන ගියොත් බුදුන් දහම් සංගයන මේ ත්‍රිවිධ රත්නත්‍රයේ ආශිර්වාදයේ නිතරම ඔබ ලබා ගත්තොත් ඔබට මේ තියෙනා වූ ඒ අපල වලින් කරදර වලින් මිදිලා ඔබගේ ජීවිතේ ජයග්‍රහණය කරගන්න පුළුවන්. ඔබ හැමතිස්සෙම කල්පනා කරන්න ඕන මට මේ කරදර තියෙනවා කියලා හිතන්න එපා. මට ඒවෙන් ජය ගන්න පුළුවන් කියන අදිෂ්ඨානයෙන් යුක්තව කටයුතු කරන්න. ඔබගේ මේ ඒ රාष्ट्र කාලේ අවසාන කාලයේ වුණත් ඔබට හොඳ වාසනාවක් මේ තුල රැඳිලා තියෙනවා. අන්න එකෙන් ප්‍රයෝජනෙ ගන්න ඔබ අදිෂ්ඨානින් යුක්තව කටයුතු කරන්න. හොඳයි. ඉතින් ඔන්න මේ මැයි මාසයේ 11 වෙනිදා ඉඳලා ජූනි මාසයේ 2 වෙනිදා දක්වා තිබෙන ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන් අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ඒ වගේම දෙව්සඳ පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා ආර්යතිලක වත්තගේ මහත්මයා ඔබට කලින් කිව්වා ඒ ග්‍රහමාරු පහ මොකක්ද කියලා. ඉතින් ඒ ග්‍රහමාරු පහ සම්බන්ධයෙන් තමයි අපි මේ කතා කරමින් සිටින්නේ. සමස්ත ප්‍රතිඵලයක් විදියට කොහොමද ඔබගේ ලග්න වලට බලපාන්නේ කියලා. ඉතින් ඒකේ අවසානයේට තමයි අපි මේ ඇවිල්ලා. හොඳයි. එහෙනම් වැඩි කතා අවශ්‍ය නැහැ. මම කියනවා මීන ලග්නෙට ගොඩ. මීන ලග්නය. මීන ලග්නය කියන්නේ මේ මොහොතේ ලග්නේ රාශියක් ගත කරන. ඔබගේ ලග්නය තුල සෙනසුරු ඉන්න. මේ සෙනසුරු ඔබේ ලග්නය තුල සිටියත් දැන් යම් ස්ථානවල පුණ්‍ය ස්ථානයේ පවා දැන් මේ ග්‍රහමාරු ගමන් කරද්දී 1-5-11 වගේ ආදී ස්ථානවල 1-5-9 වූ ධර්ම කෝණවල යම් ග්‍රහයන් ගමන් කරනවා මේ මොහොත. ඉතින් ඒ නිසා මම කියන්නේ නැහැ ඔබ දරුණුවේ රාष्ट्रයක ඉන්නවා කියලා. ඔබගේ මේ අවුරුදු 7මාරේ රාष्ट्रකේ මැද අවුරුදු 2මාර තමයි මේ ගත කරන්නේ. ඔබ එතකොට ඊටමත් දරුණුයි. දරුණුව වශයෙන් ඔබ මේ විඳවන්න ඕන කාලයක්. නමුත් මේ මොහොතේ ඔබ අර්ථව සමාජ දැක්මකට ඔබට දැනුම අවබෝධය ලබා දෙන බුද්ධියට අධිපති බුද ග්‍රහය තුලින්. ඒ නිසාම ඔබට ඔබගේ ආශ්‍රිතයන්ගෙන් ඔබට යහපත උදව් උපකාර ලැබෙනවා. ඒ වයින් ඔබගේ සිතන ගියාවන් නිසියාකාරව සාර්ථකව ඉදිරියට ගෙනියන්නට හැකියාවක් වාසනාවක් වාක්‍යයක් ඔබට උදා වෙලා තියෙනවා. ඒ නිසා ඔබ මේ රාष्ट्रකයක් පවතිනවා කියලා බය වෙන්න එපා. ඔබ ඊටමත් වාසනාවන්තයි. ඔබ පසුපස අමාගෙන එන්න පුළුවන්. ඔබගේ හතුරා පවා ඔබගෙන් යම්කිසි පිහිටක් පතාගෙන එන්න පුළුවන් කියන එක හොඳට මතක තියාගන්න. අන්‍යවැනි දේවල් වලට ඔබට මුහුණ පාන්න සිද්ධ වෙනවා. ඔබට උදව් උපකාර කරන්න සිද්ධ වෙනවා. ඔබට හොඳ වාසනාවන්ත කාලයක් තමයි මේ තියෙන්නේ. නමුත් මේ මාස දෙක විතර වගේ කාලය තුල එතනින් එහාට අර ඒ රාष्ट्रකේ ගැනක් තියෙනවා. අපි එතකොට එතනින් එහාට කල්පනා කරලා බලමු ඊළඟට මොකද වෙන්නේ කියන එක. හොඳයි. ඔන්න අපි පැහැදිලිවම සම්පූර්ණ වැඩසටහන කතා කරලා තියෙන්නේ ග්‍රහමාරු පහක් සම්බන්ධයෙන්. අපි වෙනදා සාමාන්‍යයෙන් මේ ග්‍රහමාරු එකින් එක කතා කරන වැඩසටහන් පහක් තමයි මේ එකටම කරලා ඔබට සමස්තයක් විදියට සම්පින්නනයක් නැත්නම් සාරාංශයක් විදියට අපි ගෙනාවේ. ඉතින් මේවා ඊට වඩා ගැඹුරින් ඔබට බලා ගන්න අවශ්‍යතාවයක් තියෙනවා නම් ඔබගේ පෞද්ගලික වේලාව අනුව නැත්නම් වෙනත් ජ්‍යොතිෂ අවශ්‍යතාවයක් තියෙනවා නම් පුළුවන් ඔබට එන්න sub.lk වලට ඇවිල්ලා අපේ ආර්යතිලක මහත්මයා සම්බන්ධ කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ WhatsApp අංකයට පණිවිඩයක් දෙන්න එතුමන්ව අපි සම්බන්ධ කරලා දෙන්න. ඔක තමයි අපිට ඔබ වෙනුවෙන් මේ ජ්‍යොතිෂ පැත්තෙන් කරන්නට පුළුවන් සේවාව කියන එක කියන්නේ. ඒ වගේම අපේ දෛනික ලග්න බලාපල සේවාව ඩයලොග් සහ හච් දුරකථන වල ක්‍රියාත්මකයි. ඒවත් ඔබට ලබා ගන්නට පුළුවන් කියන එකත් කියන්න ඕනේ. එහෙනම් ආර්ථික මහත්මයා අපි පාර්ටිය අපි එහෙමනම් එතකොට අපි සූදානම් වෙනවා මේ ග්‍රහමාරුත් එක්ක කොහොමද අපි සාමාන්‍යයෙන් රටක සම්බන්ධයෙන් කතා කරනවා හැමදාම මාසෙකට වරක් විතර. ඉතින් ඒක කතා කරන්න ඊළඟ වැඩසටහනින් අපි සූදානම් වෙතුන් සමග. ඉතින් මේ සිදුවෙන ග්‍රහමාරුත් එක්ක මොකද්ද රටට වෙන්නේ ලෝකෙට වෙන්නේ කියන කාරණේ අපි කතා කරන්න ඕනේ. ඉතින් නාලිකාව subscribe කරලා තියාගන්න. අපි සූදානම් මේ වැඩසටහනත් එක්ක නැවත හමු වෙන අලුත් වැඩසටහනකින්. එහෙනම් මේ වැඩසටහන මේම අවසන් කරන්නයි හදන්නේ. සුබ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ආරිතව මහත්මයා ආයිබෝවන් වාසනාව. ආයිබෝවන්. ඔබට ආයිබෝවන්. හොඳයි. එහෙනම් අපි නැවතත් හමු වෙමු. ඔබට සුබ දවසක්.